කොහොමද ඔයාලට? ඔන්න අද වීඩියෝ එකෙන් මම ඔයාලත් එක්ක බෙදා ගන්න ඇවිත් තියෙන්නේ වෙසක් පොයට මගේ පුංචි පවුලත් එක්ක මං ගියපු ලස්සන විහාරස්ථානයක් ගැන. අතීතයේ සිට පැවතගෙන එන වැවයි දාගබයි ගමයි පන්සලයි යන සංකල්පයට අනුව නිර්මාණය වුණු මේ විහාරස්ථානයේ නම තමයි පොතුවැව ශ්‍රී ශෛලතරාරාම රජමහා විහාරය. එනවනේ ඉතින් තියෙන සතුට. එයා ඉතින් මුලින්ම කළේ අප්පච්චිත් එක්ක ගිහින් බුදුන් වැඳපු එක. බලන්නකෝ බෙල්යායෙන් හමාගෙන එන හුළඟ මගේ නම් මනස සුවපත් කළා වගේ තමයි මට දැනුනේ. ඉතින් ස්වභාව දහමත් එක්ක නිර්මාණය වුණු මේ විහාරය පුදුම තරම් ලස්සන එකක්. මේ පේන්න තියෙන්නේ දස පාරමිතා 10. ඒකත් හරි ලස්සනට මේ විහාරස්ථානයේ නිර්මාණය කරලා තියෙනවා. අපි ඒකත් බලාගෙන චුට්ටක් ඉස්සරහට යන්කෝ. ඉඩක් ලැබෙන පුංචිම හරි වෙලාවක හස්බන්ඩ්ගේ බබාලා දෙන්නයි එක්ක සතුටින් ඉන්න එක තමයි මගේ නම් එකම සතුට. අපි ඉතින් මේ යන්නේ අපේ චුටි දෝනිව මගේ අම්මගෙන් ටිකකට ඉල්ලගන්න තමයි. ආපු වෙලාවෙ ඉඳන් විතු බබාව වඩාගෙන ඉඳලා යාටත් දැන් මහන්සි පාටයි. අම්මෝ ඉතින් මෙන්න ඉන්නවා යකෙක්. මුලින්ම දෙන්නම හොඳටම බය වුණා. පේනවනේ දැන් ඉතින් බඩ ගාගෙනම කටට සල්ලි දාන්න තමයි මේ හදන්නේ. මේ ඉන්නේ මගේ තාත්තා. ඊළඟට යකාව බලන්න එන්නේ විතු බබා. එයා නම් හැබැයි හොඳටම බය වෙලා තමයි ඉන්නේ. බලන්නකො ඉතින් එයාගේ මූණේ තියෙන බය. අපි යමුකෝ එහෙනම් තව ටිකක් ඉස්සරහට පන්සලේ තියෙන ලස්සන තැන් ටිකක් බලන්න. කෝ එන්න මාත් එක්ක යන්න. මම මේ පන්සල ගැන දන්න පුංචි විස්තරයක් කියන්නද ඔයාලට. මේ පන්සල පිහිටලා තියෙන්නේ පොතුවැව ග්‍රාමයේ. පොතුවැව ග්‍රාමය හැදුණු හැටි ඔන්න අහගන්නකෝ. ඉතින් මේ ග්‍රාමයේ බමුණෙකු හා බැමිණියක් ආදර සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිහින් තියෙනවා. දවසක් බැමිණිය හොර රහසේම බමුණා හමුවීමට යන අතරතුරදී ඇගේ සේවිකාව නමින් නෙත්ති. ඇය පසුපස එනවා දැකලා නෙත්ති ඵල ගෙදර කියලා බැමිණිය පවසලා තියෙනවා. එම ස්ථානය අද මේ අවට නෙත්තිපොළ නමින් පිහිටලා තියෙනවා. ආයෙත් දිනක් බමුණා බැමිණිය හමුවීමට ගොස් රාජපුරුෂයන්ට හසු වී එම ස්ථානය බමුණා කොටුව නමින් පිහිටා තියෙනවා. ඔන්න දැන් තමයි හොඳම ටික. අහගන්නකෝ. බමුණව හසු වුණාට පස්සේ බැමිණිය බයේ ඇය ගාව තිබුණු හසුන්පත් මේ ගල් තලාවයට ඇවිල්ලා බිමට විසි කරලා තියෙනවා. අන්න ඒ නිසා පත වැව කියලා තිබුණු ග්‍රාමය පසු කාලීනව පොතුවැව වෙලාලු. ඔන්න ඔහොම තමයි මේ ගම හැදිලා තියෙන්නේ. ඔන්න මන් දන්න පුංචි විස්තරයක් තමයි මම මේ ඔයාලත් එක්ක බෙදාගත්තේ. ඔයාලා දන්නවද යාළුවනේ මේ පන්සලේ වැඩවසපු නායක හාමුදුරු නමක් තමයි මේ පන්සල නිර්මාණය කරලා තියෙන්නේ. ගොඩක් වන්දනාකරුවන්ගේ ආදරයට පාත්‍ර වුණු පන්සලක් තමයි මේක. මගේ වීඩියෝ එකේ නැති වුණත් මේ පන්සලේ සෙල්ලිපියක් තියෙනවා. මේ ගමේ ජීවත් වුණු අහිංසක දුප්පත් ජනතාවට සිරිපාදේ වන්දනා කිරීමට යාමට අපහසු අයට වන්දනාමාන කිරීම සඳහා මෙම සිරිපතුල පිහිටලා තියෙනවා. අඩි 5.5 දිග 2.5 පළල මංගල ලකුණු 108කින් යුක්ත මේ සිරිපතුල වන්දනා කිරීමට වන්දනාකරුවන් රාශියක් මෙහි පැමිණෙන බව මටත් විහාරස්ථානයට ගියාට පස්සේ දැනගන්නට ලැබුණේ. ඔන්න ඉතින් අපි පහන් පත්තු කරලා එනකන් මෙන්න මෙයා මේ කොහෙද ගිහින් තියෙන්නේ? පන්සලට ආධාරයක් කරන්න තමයි මෙයා මේ ගිහින් තියෙන්නේ. අපි ඉතින් හස්බන්ඩ් මොකද්ද මේ කරන්න කියලා බලාගෙන හිටියා මෙතෙන්ට වෙලා. එන්නකෝ යන්න. බලන්නකෝ ඉතින් මේ වගේ ලස්සන
පුංචි බබාලට ඉතින් මිදුලක් පේන්න බෑනේ. බලන්නකෝ බිම ඉඳගෙනම සෙල්ලම් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ගොඩක් වෙලා විහාරස්ථානයට වෙලා ඉඳලා දැන් ඉතින් අපි මේ යන්න තමයි පිටත් වෙන්න හදන්නේ. උදේ වරුව මෙහෙම විහාරස්ථානයට වෙලා ගත කරලා දැන් ඉතින් වාහනයට ගිහිල්ලා දන්සලත් දෙකකුත් වන්දනාමාන කරගෙනම අපි ආයෙත් මේ යන්නේ නැවකඩ සෙල්ගිලි විහාරය වන්දනා කිරීමට. මේ විහාරයේ තියෙන මෙම පිළිමය මෑත කාලේ නිර්මාණය වූවක්. 2010 පමණ තමයි මේ පිළිමය නෙලීම පටන් අරන් තියෙන්නේ. නමුත් මේ පන්සල වසර 150කට එහා අතීතයකට උරුමකම් කියන පන්සලක්. මෙම නිර්මාණය දේශීය කලාකරුවන්ගේ නිර්මාණයක්. විදේශීය කලාකරුවන්ගේ කිසිදු සම්බන්ධතාවයක් නැති දේශීය කලාකරුවන්ගේම නිර්මාණයක්. නැවකඩ විහාරස්ථානය කියන්නේ මට දැනුණු විදිහට නම් හිතට දැනෙන ආදරණීයම තැනක්. ඔන්න ඔය විදිහට තමයි ඉතින් වෙසක් පොහොය දවස අපි ගෙවලා නිම කරේ. එහෙනම් අදට මම ගිහින් එන්නම්. ඉක්මනටම ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හමු වෙමු. හැමෝටම ආදරෙයි. love you. bye.